ඔහු අයිබෝන්ඩිල් පිගන්නවා ඉතින් අපේ YouTube channel එකට ඉතින් අද අපි කතා කරන්නට යන්නේ මෙන්න මේ කියන අපි thumbnail එකේ දාලා තිබ්බා වගේම මෙන්න මේ බුද මාරුව සහ ඒ වගේම මෙන්න මේ කියන ලග්න පලාවල විස්තරය සතියට අදාළව. ඒ කියන්නේ අගෝස්තු 3 සහ අගෝස්තු 9 අතර කාල සීමාවේදී ලග්න 12ට බලපාන කල දසාව ගැන තමයි අපි මෙන්න මේ විදිහට කතා බහට ලක් කරන්නේ. ඉතින් අපි කිව්වා බුද්ධ මාරුවක් සිදු වෙනවා කියලා. ඉතින් බුධ ග්‍රහය දැන් ඉන්නේ මිථුන රාශියේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුවයි. ඒ කියන්නේ බුධ තමන්ගේම රාශියක් කරන මිථුනයේ සිටින ස්වක්ෂේත්‍ර වෙලා අපි ස්වක්ෂේත්‍ර රාශි පිළිබඳව වීඩියෝ එකක් කරා අපේ ඇස්ට්‍රොලොජි පේජ් එකකින් බලන්න පුළුවන්. අපේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අපේ channel එකේ තියෙන ඇස්ට්‍රොලොජි පේජ් එකේ ස්වග්‍රහයන් ස්වක්ෂේත්‍ර රාශි කියලා වීඩියෝ එකක්. ඒකේ තියෙන රාශි බලය සම්බන්ධ වීඩියෝස් තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කතා කරාම දැන් ඉන්නේ මිථුන රාශියේ තමයි බුධ ග්‍රහය. එතකොට ස්වක්ෂේත්‍ර බලයෙන් තමයි ඉන්නේ. බුධ ග්‍රහය වගේ මාරුව සිදු වෙන කටක රාශියටයි. කටක කියන්නේ ජල රාශියක්. ඒ වගේම බුධ ග්‍රහය යන කටකේට කටකේ සිටින ග්‍රහයන් විදිහට ගුරු සහ රවි ගෝචරයේ පසු වෙනවා. මේ දවස්වල ගුරු සහ රවි ගෝචරය වෙන්නේ කටකේ. ගුරු ග්‍රහය උච්ච බලයෙන් ඉන්න, රවි ඉන්නවා මිත්‍ර බලයෙන්. ඉතින් මෙන්න මේ කටක රාශිය. බුධ ග්‍රහය කටකේට සතුරුයි. ඉතින් ඒ පිළිබඳව කතා කරන්නයි මේ වීඩියෝ එක ගේන්නේ සහ එමගින් ලග්න 12ට ඇතිවන බලපෑම ගැනත් අපි මෙහිදී අවධාරණය කරනවා. ඉතින් මේ විදිහට බැලුවහම සුවිශේෂී ග්‍රහ ගෝචරයක් වෙන සතියක් විදිහට මේ සතිය හඳුන්වන්නට පුළුවන් ජ්‍යොතිෂ්‍යමය වශයෙන්. සඳු හිමි කටක රාශියේ මෙන්න මේ ග්‍රහයන් තිදෙනා යෝග වීම ලග්න රැසකට හොඳයි කියලා කියන්නටත් පුළුවන්. ඉතින් අපි චන්ද්‍රයා සතිය ආරම්භයේ සිටින්නේ උත්තර පුට්ටප නැකතේ පළමු වන පාදයේ මීන රාශියේ අවසාන වන්නේ සතිය අවසානයේ වන චන්ද්‍රයා සිටින්නේ අද නැකතේ දෙවෙනි පාදයේ. එතකොට අපි මෙන්න මේ ජූලි සමහර අගෝස්තු 3 වෙනිදා වීඩියෝ එක අගෝස්තු 3 වෙනිදා සම්බන්ධයෙන් කතා කරා. අගෝස්තු 3 වෙනිදා ඔබට කොහොමද කියලා අපේ ප්ලේලිස්ට් එකේ ඇඩ් කරලා දිනවා. අපේ channel එකේ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් අගෝස්තු 3 වෙනිදා කියන්නේ අද දවසේ කල් දසා ඔබට කොහොමද කියලා අපි වීඩියෝ එකකින් කතා කරා. ඉතින් අපි කිව්වා චන්ද්‍රයා මීන රාශියේ සිටින්නේ සතිය ආරම්භයේදී වගේම අවසාන වෙන්නේ මිථුන රාශියේදී කියලා. චන්ද්‍රයාගේ මිථුන රාශිගත වෙලා තමයි මේ සතිය අගෝස්තු 9 වෙනිදා අවසන් වෙන්නේ. එතකොට කතා කරනවා මෙන්න විදිහට ලග්නය පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථම ඔයාලට කියනවා ඉතින් අපේ වීඩියෝස් බලන්න, channel එක subscribe කරන්න, වීඩියෝ එක පිළිබඳව අදහස් දක්වන්න comment section එකේ, යාළුවන්ට පෙන්නන්න වීඩියෝ share කරන්න. ඉතින් ඒ ටික තමයි කියන්නට තිබෙන්නේ දාල වශයෙන්. ඒ වගේම එහෙනම් අපි කතා කරලා බැලුවොත් එහෙම මෙන්න විදිහට මුලින්ම අපි කතා කරොත් එහෙම ලග්න 12න් පළමු ලග්නය මේෂ ලග්නය. ඉතින් මේෂ ලග්නයේට මේ සතිය ආරම්භයේදී හදිසි වේදම් මතුවීමේ හැකියාවක් තිබුණා. මොකද චන්ද්‍රයා පසුවන්නේ 12 වැන්නේ වීම නිසා. ඒ වගේම නමුත් සතිය මැද වෙනකොට ඒ තත්ත්වය යහපත් භාවයකට පත් වෙලා දිනුව කර ගැනීමට හැකි වෙනවා. අගෝස්තු 6 වෙනිදා තමයි මෙන්න මේ බුධ මාරුව සිදු වෙන්නේ. ඉතින් බුධ ග්‍රහය ඔබගේ 3 වෙනිදා සිට 4 වෙනිදාට තමයි පැමිණෙන්නේ. ඉතින් නිවාස යාන වාහන ඉඩකඩම් සම්බන්ධයෙන් යම් කිසි මට්ටමක සුබදායක තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ඉන්න තැනින් තවත් තැනකට මාරු වීම සිදු විය හැකියි. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනේ. බුධ ග්‍රහය 4 වෙනිදාට එන්නේ. මවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් ගොඩනගෙනවා. පොදුවේ හොඳයි කියන්න පුළුවන් ගුරු ග්‍රහය 4 වෙනිදා ප්‍රබලව ගෝචරය වීම නිසා ඇතිවන යම්කිසි අයහපත් තත්ත්වයක් තියෙනවා නම් ඒවා
මගේ හෙල්ලා යන්නට පුළුවන් කියලා කියන්නට පුළුවන්. ඊළඟට අපි කතා කරනවා විෂම ලග්නය ගැන. විෂම ලග්නයේ බුධ ග්‍රහය 3 වෙනිට තමයි පැමිණෙන්නේ. ඉතින් 3 වෙනිට පැමිණියාම බුධ ග්‍රහය මොකද වෙන්නේ? ආදායම් මාර්ගයේ සක්‍රීය භාවයට පත් වෙනවා. හදිසි මුදල් ලැබීම සහිත සතියක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ඔබේ සංවේදන හැකියාව, නිර්මාණශීලී බව සහ කෙටි ගමන් බිමන් වැඩිවීම හැකියාවක් තියෙනවා. සහෝදරයන් සමග යම්කිසි ඔයාලගේ අඩදමරයක් නැත්නම් මොකෝ කලකිරීමට හේතුවක් තිබුණා නම් ඒවා දුරු වෙලා අලුත් ව්‍යාපාරික ගිවිසුම් ආදියට ලැබීමටත් සහෝදරයන් සමග හොඳ හිත වර්ධනය වීමටත් මෙන්න මේ කියන බුධ මාරුව හේතු වෙනවා කියලා කියන්නට පුළුවන්. ඊළඟට අපි යනවා මිථුන ලග්නයට. මිථුන ලග්නාධිපති බුධ දෙවැන්නට පිවිසෙන ධනස්ථානයට පිවිසිලා ඉන්නේ. ඉතින් ලග්නාධිපති දෙකේ ඉන්නවා කියන්නේ ධනය සම්බන්ධයෙන් යහපත් තත්වයක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම මුදල් ඉතිරි කර ගැනීමට සහ හදිසි ආදායම් මාර්ග මගින් ධනය වර්ධනය කර ගැනීමට හොඳ සතියක් කියලා කියන්නට පුළුවන් මෙන්න මේ මිථුන ලග්න හිමි ඔබට. වචනයට සමාජයේ පිළිගැනීමක් ලැබෙන අතර වෙළඳ ව්‍යාපාරවල නියත මිථුන ලග්න හිමිට නම් ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන් මෙන්න මේ බුධ මාරුව. ඊළඟට අපි යනවා කටක ලග්නයට. ලග්නයේ උච්ච ගුරු සහ රවි සමග බුධ එකතු වීම නිසා එතකොට ග්‍රහයෝ දෙන්නෙක් දිග්බල ආකාරයෙන් ගෝචරය වෙනවා. ගුරු සහ බුධ රවිත් පළමු කොටුවේ සිටිනේ ගෝචරයේදී. ඉතින් මෙන්න මේ සංයෝගය නිසා ඔබගේ පෞරුෂය බුද්ධිමත් බව කැපී පෙනෙන මට්ටමින් වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම අලුත් සැලසුම් හෝ ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉතාමත් සුබ කාලයක් විදිහට මෙන්න මේ සතිය හඳුන්වන්නට පුළුවන්. සතිය අවසානයේ චන්ද්‍රයා 12 වෙනිදා ගමන් කිරීම නිසා සිතේ යම් සංසුද්ධතාවයක් මෙන්න පොඩ්ඩක් වියදම් පැත්තට යන්න ඉඩ තියෙන නිසා ඒකට කල්පනාකාරී වෙලා ඉන්න ඕනේ. ඒ වගේම විවසීමෙන් යුතුව කටයුතු කිරීම මගින් ඔබගේ තත්ත්වය සාර්ථක කරගත හැකි කියලා කියන්නට පුළුවන්. ඊළඟට අපි යනවා සිංහ ලග්නයට. සිංහ ලග්නයේ බුධ ග්‍රහය පැමිණෙන්නේ 12 වෙනිදායි. එහිදී මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් තරමක් ප්‍රවේශ සහගත විදිහේ ඔබේ සතිය ආරම්භයේ චන්ද්‍රයා සිටින 8 වෙනිදේ සහ ලග්නාධිපති 12 වෙනිදාට ගිහිලා තියෙන නිසා තරමක් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි සිංහ ලග්න හිමියන්. ඒ වගේම සෙන්සුරුත් වක්‍ර වෙලා ඉන්නේ 8 වෙනිදේ. සෙන්සුරු දසාවක් යනවා නම් ප්‍රවේශම් විය යුතුයි කියලා කියන්නට ඕනි. නමුත් විදේශ සම්බන්ධතා සහ අධ්‍යාපනික කටයුතු හෝ මොකක් ඔයාලගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා කියන්නේ රහසය කරගෙන ප්‍රොජෙක්ට්ස් තියෙනවා නම් ඒවට හොඳයි කියලා කියන්නට පුළුවන්. ඉතින් බුධ ග්‍රහය 12 වෙනිදාට පැමිණෙන්නේ. නමුත් සතිය අවසානයේදී චන්ද්‍රයාගෙන් ඇතිවන අසුබ ප්‍රතිඵල අඩු වෙලා ධනස්ථානයට ගත වීමෙන් සතිය අවසානයේදී හදිසි ධනලාභ හිමිවීමේ ප්‍රවණතාවයක් දක්න ලැබෙන පුළුවන් සිංහ ලග්න හිමියෝ ඔබට. ඊළඟට අපි යනවා කන්‍යා ලග්නයට. ඉතින් ලග්නාධිපති 11 වෙනිදාට තමයි පිවිසෙන්නේ. ලාභස්ථානයේ පිවිසීම ඉතාමත් හොඳයි කියලා කියන්නට පුළුවන්. 10 වෙනිදේ තමයි සිටින්නේ. ඊට වැඩිය 10 වෙනිදේදී භද්‍රමහා පුරුෂ යෝගයක් හදනවා. නමුත් ඊට වැඩිය තරමක් ප්‍රතිඵල දීමේ ස්වභාවය අඩුයි. බුධ දසාවක් යනවා නම් ඔබගේ කියන්නේ ගෝචරයට අනුව ඉතින් ඔබ කේන්දරයේ බුධ බලවත් වෙලා තියෙනවා ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. මෙතෙක් ප්‍රමාද වූ අරමුණු සහ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ඒ වගේම රැකියාවේ සහ ව්‍යාපාර වලින් වැඩි ලාභ හිමීමටත් මිතුරන්ගේ ප්‍රසාදය සහ උපකාරය ලැබීමටත් කන්‍යා ලග්න හිමියන් ඔබට හේතු වෙනවා මෙන්න මේ බුධ මාරුව. ඊළඟට අපි යනවා තුලා ලග්නයට. ඉතින් බුධ 10 වෙනිදාට තමයි රැකියා ස්ථානයේ තමයි මාරු වෙන්නේ. රැකියා ස්ථානයේ පැවති මොකක් බාධාවක් තිබෙනවා නම් නව වගකීම් සහ උසස් වීම මගින් ඒවා දුර වෙලා ආයතන ප්‍රධානීන්ගේ උසස් පැසසුම් සහ සහයෝගය ලබා ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනවා කියන්න පුළුවන් බුධ මාරුව නිසා තුලා ලග්න හිමියෝ ඔබට. ඊළඟට අපි යනවා වෘශ්චික ලග්නයට. බුධ 9 වෙනිදාට තමයි පිවිසෙන්නේ. 9 වෙනිදා පූර්ව පුණ්‍ය ස්ථානයේ උසස් අධ්‍යාපනය හා ආගමික කටයුතු පෙන්වන තැන. ඒ වගේම දුර ගමන් බිමන් වලටත් යහපත් වෙනවා. ඒ අදාළ කරුණුවට යහපත් අන්දමින් බලපානවා කියන්නට පුළුවන් බුධ මාරුව බුධ 8 9 වෙනිදා හොඳයි කියලා කියන්නට පුළුවන්. ඉතින් පියා පාර්ශවයෙන් හෝ ගුරුවරුන්ගෙන් ආශිර්වාදය සහ උපකාරය ඔබට හිමි වෙන බවත් මතක් කළ යුතුමයි. වෘශ්චික ලග්න හිමි ඔබට මෙන්න මේ බුධ මාරුව. ඊළඟට අපි යනවා ධනු ලග්නයට. බුධ 8 වෙනිදාට පැමිණීම නිසා සෞඛ්‍ය තත්ත්වය සහ කතාවේදී තරමක් ප්‍රවේශම් විය යුතුයි.
නමුත් පර්යේෂණ ගුප්ත විද්‍යා සහ හදිසි උරුම හිමිකම් ලැබීමට යහපත් කාලයක් විදිහට මෙන්නේ උද මාරුව සිදුවන මෙන් මේ සතිය අගෝස්තු 3 අගෝස්තු 9 අතර සතිය හඳුන්වීමට හැකි. ඊළඟට අපි යන මකර ලග්නය බුධ 7 වෙනිදාට පැමිණි නිසා විවාහ ජීවිතයේ සහ ප්‍රේම සම්බන්ධතාවල පැවති ගැටලු විසදිලා හවුල් ව්‍යාපාරක කටයුතු වලට කටයුතු වලින් වැඩි ලාභ ලබාගත හැකි බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම නව සමතා ආරම්භ කිරීමටත් හොඳයි කියලා කියන්නට පුළුවන්. business partnership romantic relationships එම වගේ මොකක් හෝ relationship එකක් හෝ partnership එකක් ඇති කර ගැනීමට මෙන්න මේ අගෝස්තු 3 සහ අගෝස්තු 9 අතර දවස් යෝග්‍යයි කියලා කියන්නට පුළුවන්. ඒ වගේ කුම්භ ලග්නය බුධ ග්‍රහය 6 වෙනිදාට තමයි පිවිසෙන්නේ. ඉතින් බුධ ග්‍රහය 6 වෙනිදාට පැමිණියම තරමක් සතුරු කරදර ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම විභාග කටයුතු සම්මුඛ පරීක්ෂණ ඒ වගේම තරඟ ආදීන් ජයග්‍රහණය කිරීම හැකියාවකුත් තිබෙනවා. බුධ ග්‍රහය 6 වෙනිදා තුලින් අධ්‍යාපනයක තරඟ විභාග තුලින් ඔබට ජයග්‍රහණය ලබා කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම මූල්‍යමය වශයෙන් යම්කිසි සහනයක් හිමි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ ණයක් එහෙම අරන් තිබුණා නම් එය සම්බන්ධයෙන් හොඳයි කියලා කියන්නට පුළුවන්. ඒ කියන්නේ ණය ගෙවා ගැනීමට හැකියාව ලැබෙනවා කියලා කියන්නත් පුළුවන්. පොදුවේ හොඳයි. නමුත් සතුරන් නැතිවීම හැකියාවක් ඇති නිසා ඒ සම්බන්ධ සැලකිලිමත් විය යුතුයි. කුම්භ ලග්න හිමි ඔබගේ ග්‍රහචාරයට අනුව. ඉතින් ඒ වගේම කුම්භ ලග්නය අපි කතා කරා කුම්භ ලග්නය ගැන. ඊළඟට අපි යනවා මීන ලග්නයට. අවසාන ලග්නය මීන ලග්නයයි. ගුරු හිමි මීන ලග්නයේ සතිය ආරම්භයේ ලග්නගතව චන්ද්‍රයා සිට අවසානයේ 4 වෙනිදාට යනවා. බුධ ග්‍රහය 5 වෙනිදාට තමයි වගේ මාරුව සිදු වෙන්නේ. බුධ මාරුව සිදු වෙන්නේ 4 වෙනිදාන් 5 වෙනිදාට. ඉතින් අධ්‍යාපනයේ නිරත වන අයට සහ දරුවන්ගේ කටයුතු වලට ඉතාමත් සුබයි කියලා කියන්න පුළුවන් මෙන්න මේ බුධ ග්‍රහයාගේ මාරුව. ඒ වගේම බුද්ධිමත් තියෙන නිසා ලාභ හිමිවීමේ ප්‍රමණතාවයක් දක්වන්න ලැබෙනවා මෙන්න මේ මීන ලග්න හිමියෙක් නම් ඔබ. ඉතින් ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම සහ ඉදිරි කාලය ගැන දැනුවත් වීමක් වීම සඳහා 0.7.129.33.13 නැවත මතක් කරොත් 0.7.129.33.13 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. අපි රුපියල් 500ක් ලබාය කරගන්න ඔබගින්. එතකොට ඉතින් ඔබට අදාළ ගැටලු එවන්න නම ගම උපන්දිනය උපන් වෙලා උපන් ස්ථානය එක්ක එවන්න ඔයාගේ ගැටලුව සඳහන් කරලා එවන්න. ඉතින් අපි කියනවා වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අපි ඉදිරියේදී හමුවෙමු මේ වගේ වීඩියෝ එකකින්. ඉතින් බුධ මාරුව සහ චන්ද්‍රයාගේ ගෝචර ගමන සහ මෙන්න මේ කියන අගෝස්තු 3 වෙනිදා සිට අගෝස්තු 9 වෙනිදා දක්වා ඔබට ඔබගේ එක් ලග්නයට කොහොමද, ඔබගේ පවුලේ ලග්නේ අයගේ ලග්නයට කොහොමද කියන එක තමයි අපි කතා කරේ. ඉතින් එනවා ඔබට සුබ දවසක්. have a nice day කියලා සමුගන්නවා එහෙනම්.